කොහොමද කට්ටියටම ඔන්න මම අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වෙන කාරණාවක්. ඔබ ලාංකිකයෙක් නම් ඔබ ලෝකෙ කොහේ හිටියත් මම මේ අද වීඩියෝ එකේදී කතා කරන කාරණාව ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඉතින් මොකක්ද මේ කාරණාව? ඔබ ජීවිතේ මොනියම් මොහොතකදී හෝ උපැන්න සහතිකයක පිටපතක්, විවාහ සහතිකයක පිටපතක්, මරණ සහතිකයක පිටපතක් ගැනීමට අවශ්‍යතාවයක් ඇති වෙලා ඇති. ඉතින් ඔබ මීට පෙර ඒ සහතිකය ලබා ගත්තේ කොහොමද? දවසේම පොලිමේ ඉඳලා රස්තියාදු වෙලාද ඒ සහතිකය ලබා ගත්තේ. ඉතින් අදින් පස්සේ මේ වීඩියෝ එකට ඔබ අහුම්කම් දුන්නොත් එහෙම ඒ විදියට පොලිමේ ඉඳලා රස්තියාදු වෙලා ඒ සහතිකය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම ආරාධනා කරනවා හැමදාමත් වගේ මේ වීඩියෝ එකෙත් අවසානයේ වෙනකම් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න කියලා අනිවාර්යයෙන්ම ඔබේ දැනුමට යමක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් වෙන නිසා අවසානයේ වෙනකම් රැඳිලා ඉන්න කියලා මම නැවතත් ආරාධනා කරනවා. ඉතින් රස්තියාදු වෙන්නේ නැතිව දවස ගානේ පොලිමේ නැතිව කොහොමද මේ සහතිකවල පිටපත් ගන්න? මේකට ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා ශ්‍රී ලංකා රෙජිස්ට්‍රාර් ජෙනරල් කාර්යාලය විසින්. ඉතින් ඒගොල්ලන්ගේ නිල වෙබ් අඩවියක් අප්ඩේට් කරලා හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඒ වෙබ් අඩවිය හරහා ඔබට නිවසටම මානගත ක්‍රමය ඔස්සේ මේ සහතික කළ පිටපත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් කොහොමද ඒක කරන්නේ? ඉතින් ඒ සඳහා ඔබට ඔවුන්ගේ නිල වෙබ් අඩවිය පරිශීලනය කරන්න සිද්ධ වෙනවා. ඒ වෙබ් අඩවියේ ලින්ක් එක මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් ඔබ ඒ වෙබ් අඩවියට ගිහිල්ලා ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය ඇතුළත් කරලා ලියාපදිංචි වෙන්න ඕනේ. ඊට පස්සේ ඔබට අවශ්‍ය සහතිකයේ විස්තර ටික ඒකේ පුරවන්න ඕනේ. ඊට පස්සේ ඒ සඳහා ඔබට ගෙවීමක් කිරීමට සිදු වෙනවා. ඉතින් ඔබේ මාස්ටර් කාඩ් පත හෝ වීසා කාඩ් පත හරහා ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පත හරහා මේ සඳහා ගෙවීම් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබ මේ සියලු කාරණා සම්පූර්ණ කළාට පස්සේ දින කිහිපයක් ඇතුළත ස්පීඩ් පෝස්ට් මේල් එක හරහා ඔබේ නිවසටම මේ සහතික පත්‍ර ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ඔබට ළඟම ප්‍රාදේශීය කාර්යාලයට ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රමය පාවිච්චි කළොත් එහෙම ඔබට දවස් 30 පොලිමේ ඉඳලා රස්තියාදු වෙලා මේ සහතිකපත් ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ ක්‍රමයේ තියෙන වාසි මොනවද? එකක් තමයි මම ඉස්සෙල්ලත් කිව්වා වගේ දවසම තමන්ගේ කාර්ය නාස්ති කරලා රස්තියාදු වෙලා පොලිමේ ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඔබට දිනේ දින 7ම දවස් 7ම ඒ වගේම පැය 24ම දවස් 7ම ඕනෑම වෙලාවක පැය 24ම මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔබ විදේශයක ඉන්න ශ්‍රී ලාංකිකයෙක් නම් ඔබට ඒ රටක ඉඳලා වුණත් මේ සඳහා මේ සහතිකපත් සඳහා ඉල්ලුම් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේක රජයේ වෙබ් අඩවියක් නිසා ඔබේ දත්ත ආරක්ෂිතයි. ඒ නිසා බය නැතුව ඔබේ විස්තර මේ වෙබ් අඩවියට එන්ටර් කරලා ඔබට අවශ්‍ය පහසුකම ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට මේ ක්‍රමවේදය අනුගමනය කළොත් රස්තියාදු වෙන්නේ නැතිව ඔබට ඔබේ සහතික පත්‍ර ඉක්මනින්ම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම රෙජිස්ට්‍රාර් ජෙනරල් දෙපාර්තමේන්තුව විසින් තවත් පහසුකමක් ඔබ වෙනුවෙන්ම හඳුන්වලා තියලා තියෙනවා. ඒ තමයි ශනික ඇමතුම් අංකයක් 1930 කියලා අලුත් ශනික ඇමතුම් අංකයක් ඔවුන් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ අංකයට කතා කරලා ඕනෑම වෙලාවක ඔබේ ගැටලු ඔවුන්ට ලබා දෙන්න පුළුවන්. ඔවුන් ඒ වෙලෙම ඒ සඳහා විසඳුම් ලබා දෙනවා. ඉතින් මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි යාළුවනේ විදේශ රටක ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින්ට දරුපත් ලියාපදිංචි සිදු කිරීම සම්බන්ධ කටයුතු ඒ වගේම විදේශකයෙක් සමග ශ්‍රී ලාංකික විවාහ වීමේදී ඇතිවන ගැටලු ඒ වගේම දේපල කටයුතු වලදී මුහුණ දෙන සිදුවන ප්‍රශ්න සම්බන්ධයෙන් ගැටලු ඔවුන්ට ඉදිරිපත් කරන්න පුළුවන් මේ 1930 කියන අංකයට. ඉතින් මේ අංකයට කතා කළොත් සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන මේ භාෂා තුනෙන්ම ඔබට පිළිතුරු ලබා දීමට හැකි පරිශීලකයන් ඔවුන් යොදවලා තියෙනවා. ඉතින් ඔබේ මේ ගැටලු වලට ශ්‍රණික පිළිතුරු ලබා දෙන්න තමයි මේ අංකය හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මම හිතනවා යාළුවනේ රජය විසින් ගත්ත මේ ක්‍රියාමාර්ගය නිසා ඔබත් පෝලිං වල හිටපු කාලේ ඉවරයි කියලා. ඉතින් මම විශ්වාස කරනවා මේ කෙටි වීඩියෝ එක ඔබට ඇත්තටම ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඔබේ වටිනා අදහස හැමදාමත් වගේ මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම ඔබ අලුතෙන් එකතු වෙන කෙනෙක් නම්
ඔබ මේ මගේ දකින්නේ පළවෙනි වීඩියෝ එක නම් මම ආරාධනා කරනවා ඔබේ වටිනා අදහසක් මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා එන්න මගේ channel එකට. මගේ channel එකේ මම විවිධ categories වල videos කරලා තියෙනවා. ඉතින් ඒවත් බලලා ඒවා like කරලා comment කරලා මාව subscribe කරලා මයිත් එක දිගටම එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් යාළුවනේ මේ වගේම වැදගත් ප්‍රයෝජනවත් ඔබට යමක් ගන්න පුළුවන් වීඩියෝ එකකින් හම්බ වෙනකන් කට්ටියම පරිස්සමෙන් ඉන්න. මම ගිහිල්ලා එන්නම්.